උජ්ජ කොල්ලෝ ජංගි දාලාද කියලා අහන්නේ. අපේ ගෙදර එන්න හදන්නේ. ඇයි අම්මා නැද්ද ගෙදර? තාම මේ පොඩි කිරිසප්පේ නේද බං? නිකන් මේ බොන් ආපල් දෙන්න එපා. හරි? අම්මා වගේ කියලා කියනවා නම් අම්මා වගේ ඉඳපන්. ගෙදරට එන්නේ මොනවටද? තමන්ගේ වයසට වැඩ කරනවා. හරි? තමන්ගේ මේ පොඩිකමට වැඩ කරනවා. මේ අපේ පොඩි එකාගේ වයසනේ. හරි? නිකන් මේ ඉල්ලන් ගූගා ගන්න එපා. උඹලගේ මේ කීයට වයසේ ඉන්නේ. හරි? මේ වැඩකටවත් ඇවිල්ලා උඹලා කාගේ ඉන්න දෙන්නේ නැහැ නේ බං අපිට. ජංගි කටයි ගෙදර එන්නදයි. අර එක කමෙන්ට් එකක් දාලා තිබ්බා අම්මා වගේ කියලා. හරි ඒක අවුලක් නෑ. අම්මා වගේනේ. අම්මා වගේ තමයි. හරි. දැන් account එකට ගියා. තාම මේ ඇටෙන් පොත්තෙන්වත් එළියට නැති උඹලට කවුද බං ඔය TikTok එක හදලා දුන්නේ කියලා. අන්න ඒක තමයි වැරදි නේද? උඹලා වගේ මේ විඩියෝ කොල්ලන්ට මේ TikTok එකක් දීලා අන්තිමට ආතක් පාතක් නැතුන්ට ටයිපින් මේ කීබෝඩ් එක පෑඩ් එක තිබ්බට මේ ටයිපින් ගහන්න දෙන්න එපා. ඇඟිලි හතර තිබ්බට ටයිපින් ගහන්න යන්න එපා මිනිස්සෙක්ට. හරි දෙයට කරා. නොදන්න දේවල්ට කරන්න යන්න එපා. ගොම් මෝඩ පක්කු වගේ වැඩ කරන්න එපා යකෝ. උඹලගේ වයස තරමට ඉදිරිය. හරි? උඹලා තාම චූටියෝ. තව ගොඩ යන්න තියෙන ඔන්න ඔය කතා අහන්න. හරි? ගෙදරෙන් අහන්නේ මොනවටද? මොනා කරගන්නද? හුජ්ජ කොල්ලා. ඵලයන් ගිහින් අම්මගෙන් කිරි